hello good morning හැමෝටම හැමෝම හොඳින්ද කාලද බීලාද හරි අද ඉතින් ඉරිදා දවසක් හැමෝම ඉන්නවා ගෙදර ආපහ හදන්න කියලා හදාගත්තා හරි මොකද්ද උනේ ආප්පයක් කොත්තුවක් උනේ හැටි දන්නවද ඔන්න ඔහොම තමයි ඔන්න ඉතින් මතක ඇතුව channel එක subscribe කරලා follow කරලා තියාගන්න. hello ළමයි හැමෝම හොඳින්ද කාලද බීලාද? ඊයරා නිදා ගන්න කලින් ඔය ආපහ දාන්න කියලා හිතාගෙන පිටි ටික අන්නලා තියාගත්තා. උදේ වරද්දි හොඳට පිපිලා තිබුණා. සෙන්සරාදටයි ඉරිදටයි කොහමද උදේ වරුවේම මොනාහරි උදේ කෑමක් හදා ගන්නවා අනිවාර්යයෙන් මොකද ළමයි ඔක්කොම ගෙදර ඉන්න නිසා. ඉතින් සිකුරාදා රාටම මොනාහරි plan එකක් කරගන්නවා. නැත්තම් ඉතින් අමාරු වේ උදේ පාන්දරින් කරන්න ගියාම හැමදාම ඉතින් මුලින් නැගිටින්න මන් නිසා ඉතින් ඒගොල්ලන් නැගිටිනකොට මේ ටික හදලා තියා ගන්නවා මං. එකෙක්කෙනා වොෂ් කරලා එනකොට උදේ කෑමත් ලෑස්ති වෙලා ඇති ඒගොල්ලන්ට. හරි මං කලින් කිව්වා වගේ තමයි පිටි එක හොඳට පිපිලා තිබුණා. ඔය පේනවනේ. හොඳට පිපිලායි කියන්නේ ඉතින් අර පේනවනේ ඔය බූල්ට ඇවිල්ලා හොඳ තික් එකට තියෙන්නේ. ප්‍රධානකොට ඔය විදිහට තිබුණේ. ඉතින් ඕක තික් වැඩි නිසා මං ඇවිල්ලා වතුර ටිකක් දාලා ලූස් කරගත්තා. ඊයේ රෑ මං ඒකට දාලා තිබුණේ කිරි ටිකක්. ඒ කියන්නේ පොල් කිරි විතරයි එකතු කරේ. දැන් ටිකක් වතුර විතරයි දාගත්තේ. එතකොට සීනි ඔක්කොම ඊයේ රෑම දාගත්තා සීනි ලුණු ඔක්කොම. ඔන්න පැත්තකින් මගේ කොෆි එකක් තියෙනවා. මොකද ඔක්ක හදලා ඉවර වෙනකොට මට බිබී ඉන්න එපාද. ඒක නිසා. මේක දානකොට මගේ පුතාව වර්ණ ගහලා තමයි ඔය වීඩියෝ එක රෙකෝඩ් කරගත්තේ. නැත්තම් මේ ඒක අතකේ ෆෝන් එකයි අනිත් අතකින් ආපදාච්චියයි පිටිවක් කරන්න කවුරු හරි ඕන්නේ. ඒක නිසා පිටිවක් කරන එක මම බාර අරගෙන එයාට දුන්නා ෆෝන් එක. හරි ඒක තමයි ඇන්ගල් එක විදියට. ඔය වගේ තාච්චුවට දාලා පොඩි වටයක් කරකවලා ගත්තා නම් අපේ හරි ෂේප් එක එනවා. ඊට පස්සේ පොඩ්ඩක් කොහොමම ලිපවල තියාගන්න. ගින්දර තරමට දාලා තියෙන්නේ. ලොකු ගින්දර දාගන්න එපා. පොඩ්ඩක් තැම්බෙනකොට මූඩියෙන් වහගන්න. ටික වෙලාවක් ඉන්න. මූඩිය අරලා බැලුවට පස්සේ ඔන්න ඔහොමයි තියෙන්නේ. non stick pan එක නිසා මම සිලිකන් ස්පැචුලා එක යූස් කරන්නේ. ඊට නැති වෙන්න තන් හීරුවා නම් ආයෙත් යූස් කරනකොට ආප් එක නෙමෙයි මොන එකක්වත් ගැලවිලා එන්නේ නැහැ තාච්චුවෙන් ඒක නිසා. හරි ලස්සන්ට ලතාවට තියෙනවා යාව. කලින් දෙකක් හදාගත්තා ඒක නිකන් සුත්ති වගේ. ඊට පස්සේ වතුර මදි කියලා ටිකක් වතුර එකතු කරගත්තා. ඉතින් ඊට පස්සේ අනිත් තාච්චුවේ තියෙන එකත් හේමින් සේරුවේ ගලව ගත්තා. තාච්චු දෙකක වඩා උතන වෙන්නේ ඒක තාච්චුවෙන් ආප හදන්න ගියා නම් ඉතින් කියලා වෙලාම යයි තමයි. කොහොමද ආප හදනකොට දෙකක් තුනක් තියාගන්න එක වටි ලේසි පාසුයි ඉක්මනට වැඩි ඉවර වෙයි. හරි හොඳ ලස්සනට ඇවිල්ලා තියෙනවා අප ටික. දැන් ඉතින් එකින් එකට දාගෙන යන්නයි තියෙන්නේ. ඊටු ටිකක් ඉක්මනට හදා ගන්න ඕනේ. හැබැයි ගින්දර කන්ට්‍රෝල් එක අනිවාර්යයෙන් අවශ්‍යයි. නැත්තම් රෝස් වෙලා යයි. මට පිටාවෙන් ළමයි ඉන්නවා කෑ ගන්නවා මාත්‍යාත් ඉන්නවා එයාත් ඉන්නවා කතා කරනවා ඉවරයක් නැතුව. හරි ඔහොමයි ඉරිදා උදේ අපි ගෙදර තත්ත්වේ. ෆෝන් එකත් එක්ක රෙකෝඩ් කර ආපහ හදන්න ගියා නම් පොඩ්ඩක් කර වෙනවා. දැක්කනේ? හරි. කොහොම හරි ඒ තරම් කන්න බැරිද නෙමෙයි උතන තියෙන්නේ. කන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. වටේ ක්‍රිස්පියට මැද සොෆ්ට් එකට හොදට තිබුණා රසට තිබුණා. ඔය පේනවනේ. නියමෙට පිපුණ නිසා ඔය බුබුලු තියෙන්නේ නැත්තම් ඒක හවුවෙන්නේ නැහැ. හරි ඉතින් හදාගෙන ඉන්න ගමන් උණුවෙන් කාණ්ඩ ළමයා ඇවිල්ලා එකින් එකට එනවා. දැන් මෙයා කන්න හදන්නේ. ඉතින් මෙයා අරන් දා ගන්නවා. මමත් හිතුවා මෙයා කාලා පෙන්නයි කියලා. කොහොම හරි කෑලි කරන්නව දඟලා එක අතකින් ප්ලේට් එකත් උස්සගෙන තවත් අතකින් කෑලි කරන්න පුළුවන් ද ඉතින් ඒ මොඩ වැඩේ කරන්න ගිහිල්ලා එතරම් වෙලාවක් ගියා. මට ඔක අල්ලන් ඉන්න ගිහිල්ලා අන්තිමට අනේ යන මහකට කියලා මං එයාව නැවතුවා වීඩියෝ කරන එක. එයාට දීලා ඉවර වෙනකොටම අනිත් පැත්තෙන් තුන්වෙනි ප්ලේට් එකත් උස්සන් ගිහලා එයාටත් එකක් තිබ්බා උතන. අන්න එයාත් කන්න පටන් ගන්නවා. ඔහොම නෙමෙයි ඉතින් කන්නේ මේ කාලා පෙන්නන්න ඕන නිසා. ඔන්න මෙතන තමයි ආප්පේ කොත්තුවක් උනේ. මෙයාගේ ටේබල් එකට එනකොට ආප්පයක් කොත්තුවක් වගේ කෑලි වලට කැපිලා යන්නේ. මං ඉතුරු ආප්ප ටික පුච්චනකම් මෙයාට මෙහෙම කන්න දුන්නා නම් ලේසි. ආප්ප හදන ගමන් මගේ කොෆි එකත් මම බීලා ඉවර කරගත්තා. ඒක මගේ එනර්ජි බූස්ටර්. හරි තව ටික පිටි ටිකයි තියෙන්නේ ඉවර කරගන්න. අන්තිමට ඉතින් පැණි ආප්ප ටිකක් නැතුවම බෑනේ. ඒකටත් ඉතින් පැණි ටිකක් දාගෙන පැන් ටික නෙමෙයි දැම්මේ හකුරු දාලා හදාගත්තේ. නිකන් හකුරු නෙමෙයි ඉතින් කිතුල් අකුරු කිතුල්. හරි ඉතින් ඉරිදා උදේ ආප වැඩ ටික ඉවරයි. දැන් ළමයිව ලෑස්ති කරලා ළමයිගේ ක්ලාස් එක යවන්න ඕනේ. ඊට පස්සේ ඇඳුම් අයන් කරන්න තියෙනවා. ඊයේ ඔක්කොම හොදපු ටික. ඊට පස්සේ දවල් කෑම ටික හදා ගන්න ඕනේ. හරි එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.